ආයිබයි යාළුවනේ කොහොමද මං අද ඔයාලට මේ ගෙනල්ලා තියෙන්නේ කෙලින්ම ටැප් එකක් සහ බාගේ ප්‍රොසෙට් එල්බෝ එකක් හරිද මම මේක මේ දැන් වැස්ස වෙලාව මට මුකුත් කරන්න බෑ ජොබ් එකක් ආව මට කරගන්න වීඩියෝ කරන්න වෙලා නැහැ මම මේ ඉතින් හැම වෙලාවෙම මේ වැඩක් ඉවර වෙලා මොන හරි කරන්න ඕන කියලා අදහසක් තියෙන්නේ. හැබැයි ෂෙයා කරපු ඔක්කොලාටමයි WhatsApp group එක සෙට් වෙච්ච ඔක්කොලාටමයි thank you බොහොම ස්තුතියි. ඉතින් ඔය කට්ටිය මගේ WhatsApp group එකට එල්ලලා දිනවා. ඒකට ගිහිල්ලා ඒකේ ඔයාලගේ ප්‍රශ්න දාන්න කතා කරමු. මම මේ ලීක් සම්බන්ධව හුඟක් අර කලින් වීඩියෝ එකක් කරපු හින්දා මේක නම් හුඟක් කට්ටිය අහනවා මේකට කෙලවරක් නැහැ මට උත්තර දීලා. ඒ කට්ටිය අහන්නේ ටැප් එකෙන් කොච්චර මේවා ට්‍රෙඩ් සීල් ගහවල ලීක් වෙනවා අරවා දැම්මා මේවා දැම්මා අරහෙට කරකුවා මෙහෙට කරකුවා මේකේ පොඩි ටෙක්නික් එකක් තියෙන මහා ලොකු දෙයක් නැහැ. මම ශනිකව කරන්න වීඩියෝ දිග වැඩි වෙන හින්දා හිතන්න මේක ටැප් එක කියලා ටැප් එකෙන් ඉන්නේ මෙන්න මේ වගේ පොටක් බාගේ පොටක් හරිද එතකොට මේ බාගේ පොටට ටැප් එක ගහනවා නම් දැන් මේක මෙහෙමනේ නිකන් පොටට කැරකෙන්නේ. ඔහම ඔල්ලෝසු කටුව කැරගෙන පැත්තේ තමයි ටැප් එක මේ පරණ ටැප් එකක් මෙහෙ කැරකෙන්නේ මෙහෙම. එතකොට මේක කැරගෙනවා නම් මේ පොට දිගේ තමයි මෙහෙන් වතුර වෙල්ලා මෙහෙන් වතුර වෙලා පොට දිගේ තමයි එන්නේ. ඒක නිසා අපි ට්‍රෙඩ් සීල් එක ගහන්නේ මෙහෙම. එතකොට දැන් මේක කැරගෙන්නේ දකුණට නම් අපි ගහන්න ඕන අනිත් පැත්තට. ට්‍රෙඩ් සීල් එක මෙහෙම තියෙනවා. හරි. මෙහෙම තියලා මෙහෙම අරගෙන මෙතන ඇඟිල්ල තියලා තද කරලා මෙහෙම ගහනවා. ඊට පස්සේ මෙහෙම ඔහොම හොඳට හිර කරනවා මේ. මගේ අතේ ට්‍රෙඩ් සීල් එක මෙහෙම මේ අතට හිර වෙලා තියෙන්නේ. හරි. මේ අතන හොඳට මෙහෙම ගහනවා. මෙහෙම ගැහුවාම තමයි හරිම විදිය. මෙහෙම ගහනකොට මේ පොට පේනවද ඔයාලට? මෙහෙම හොඳට හිර වෙලා මේවා කරන්න බලන්න. මෙහෙම. හරිද? ඊට පස්සේ මෙහෙම ගහලා මෙහෙම පොට ටිකක් අල්ලනවා මෙහෙම. තද කරපුවාම මේ මෙතන නිකන් පොට යට පොට අහු වෙනවා නැති වෙනවා වගේ දැනෙනවා නිකන්. මතු වෙලා තියෙනවා මතු වෙලා නැහැ වගේ. ඒ ගාන එනකොට වගේ ලෙවල් එකෙන් සාමාන්‍ය අතර දැනෙන ප්‍රමාණය මෙහෙම කඩන්න. කඩලා මෙහෙම ගහන්න. මෙහෙම අරගෙන මෙහෙම පොටට පොට දාලා ට්‍රේන් රෝන්ඩ් එක දැන් නැති වෙන හරියට පොටට පොට දීලා මෙහෙම ගහන්න. එතකොට මේක හරියටම ලීක් එක හරියටම පොටට පොට වදිනවා. ටයිට් ෆිට් වදිනවා මෙතෙන්ට. කරට. ඒකල ඕන තැනට මේක හරියට හදලා ගන්නවා. හරි. එතකොට මෙතනින් වතුර ලීක් වෙන්නේ මොන ප්‍රෙෂර් එකක් වුණා. මේක කරන වැරද්ද තමයි ඒ විදි තමයි හරි. මේක කරන වැරද්ද තමයි මිනිස්සු හුඟක් කරන්නේ මේක ගලවන්නම්ක මං ආයෙත්. දැන් මේකේ පොට ගලවන්න වෙනවා මට ආයේ මේ ට්‍රෙඩ් සීල් එක. ඒක පෙන්නන්න මම පොඩ්ඩක් මේක ගලවලා ගලවන්නත් වෙලා කරන වීඩියෝ එක විදිහට වැඩුවාම කට්ටියට මේක එපා වෙනවනේ. ඒකයි සීන් එක ඉන්න ගැලෙන වෙලාවට. හරි. ඒක දැක්කද සීල් වෙන්න ගැලවිලා තියෙනවා. දැන් කට්ටිය කරන්නේ මොකක්ද දන්නද? මේක මෙහෙම කරගෙනවා නම් ටෙස්ට් සීල් එක ගත්තා මෙහෙම. හරිද? ටෙස්ට් සීල් එක අරගෙන මේ ටෙස්ට් සීල් එක කරන්නේ දැන් මේක මෙහෙමනේ තියෙන්නේ. මේක මෙහෙම තියෙනවා ලේසියට ඉස්සරෝම. මෙහෙම තියෙනවා. මෙහෙම තියන්නේ මෙහෙම තියෙනවා. මෙහෙම තියෙන දකුණු පැත්තට කැරකෙන පොට කැරකෙන පැත්තට උතනවා මෙහෙම. මෙහෙම උතනවා. ඉන්න මම පෙන්නන්නම්කෝ දැන් සීන් එක මොකක්ද දෙන්නේ කියලා. ඔහොම උතනවා. හරි. ඔහොම උතලා දැන් මේක දැන් මේකනේ දැන් මේ පැත්තට තියෙන්නේ මේ. දැන් මේක කැරකෙන්නෙත් මෙහෙම. මේ කැරකෙන්නෙත් මෙහෙමනේ. එතකොට මේක ගැලවෙනවා. ඔන්න බලන්න. මේක දැන් මෙහෙම දාපුවම ඔයාලට තේරෙනවා මේක මේ දිග ඇරෙනවා. මේ පොටේ මේ කැල මේ දිග ඇරෙනවා. ඕ. ඉතින් මේක මෙහෙම ගහම දිග ඇරෙනවා. ඇතුලේ පොටේ දිග ඇරෙදි ඒකට නියම වචනයක් කියනවා නිකන් ඇතුලෙන් අපේ සිංහල වචනයක් ඇතුලේ නිකන් අඹුඩ ගහනවා වගේ වෙනවා. ඒකල වෙලා අන්තිමේදී මේක පොටෙන් පොට කරකන පැත්තට කැරකනකොට පොටෙන් මෙහෙම ලිහෙනවා. මේක කරගන්න ඕනේ කැරකෙන පැත්තට හිර වෙන්න විරුද්ධ පැත්තට උතන්න ඕනේ. ඒක තමයි ටෙක්නික් එක. ඒක හරියට එතුනොත් හරි ගත්ත මනසනේ නැති මනසයාගේ ලීක් වෙනවා. ඉතින් අහනවා ඕක තමයි ඇත්ත කතාව. ඔය පොඩි දේ හරියට ඉගෙන ගත්තේ නැතුවම තමයි මේ බලන්න ගලවනකොට මේ පොට ගැලවිලා. මේෙන් බලන්න. මම බොරු කියන මේ පොට පස්සට ඇදිලා තියෙන මේෙන් බලන්න මේකේ. ඕ ටෙට් සීල් එක අමුඩ ගහලා එහාට මේවලා. ඒක තමයි සීන් එක ඇත්ත කතාව. සිංහල කතාවෙන් කියන්නේ එතකොට තේරෙනවා. සිංහලනේ අපි. ඒකින්ද ඔය ගැලවෙන හින්දා තමයි මේක අනිත් පැත්තට තමයි මේක ගානට මෙහෙම මේ පැත්තට තමයි පිහිලා ගානට මේව වෙන්නේ. පිහිලා ගානට මෙහෙම කරකනකොට මේක ගාන එතිලා මෙහෙම තද වෙන්නේ පොට ඇතුලේ. ඉතින් ඒක තමයි සිද්ධිය. එහෙනම් ආදරේ හැමෝටම WhatsApp එකේ group set වෙන්න අර plug top එක සීන් එකක් plug base එක සීන් එකක් කතා කරා. ඒක ලක්ෂ දෙකක් විතර views ගියා. ආදරේ හැමෝටම share කරලා තිබ්බා. හැමෝම හොඳයි කියලා කිව්වා. මම හැමෝගෙම මේවට උත්තර දෙන්නම්. ඒසි ප්‍රශ්න අනමන තියෙනවා. ඒවත් මම ගේන්නම්. එහෙනම් හැමෝටම කියන්න තියෙන්නේ බුදු සරණයි. මගේ YouTube channel එකත් උතන එල්ලලා තියෙනවා.
පින් කළා මන් තියන්නම් ඒකටත් සපෝට් එකක් දෙන්න. එතකොට YouTube එකෙන් බලන කට්ටියත් ඒ කට්ටියට බලන්න පුළුවන්. මට ඒක නම් වැඩි ඉන්ට්‍රස්ට් එකක් නෑ අර කිව්ව හින්දා දැම්මේ. නැත්තම් ඉතින් මේ ඔය කට්ටිය ඔගේ බලලා දන්න ප්‍රශ්න ගෲප් එකේ දාන්න ඊට පස්සේ මම විසඳුමක් අරන් දෙනවා අනිවාර්යෙන්. එහෙනම් බුදුසසුන හැමෝටම ජය වේවා.